ඔබ සාදරයෙන් රෝස්ගේ පණිවිඩ වෙත පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම channel subscribe කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැන ගැනීම සඳහා bell icon එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වේනම් කතාවේ 7 වන දිගහැරුමයි මේ. ටිකකින් අක්කයි අයියයි පැමිණියේ. කිරිදානේ පිළියෙල කිරීමේ වැඩ කටයුතු ආරම්භ විය. "දෝනි මෙහෙට එන්න" "කියන්නම්මා" "දූ කිරිදානේ වැඩ කරන එක අමාරුයි. ලොකු කට්ටිය කරපු දැන්. දෝනි අනික් වැඩ බලන්න හරිද?" "මැනික" නේහා නෑ හා මුකුත් නොකී දිග හුස්මක් හෙළියේය. ඇයට සිතුනේ මෙහි සිටීම තව තවත් ඇගේ හිතේ බර වැඩි කරන බවක් නිසා අම්මට අනහස් එන්න කිව්වා කියා කියමින් ඇය නිවසින් පිට විය. ඇය තම නිවසට ආවත් අනුහස් තාම ඇවිත් නොතිබීම නිසා ඇය ඔහු ඇමතුවත් දුරකථනය ක්‍රියාවිරහිතය. ටිකකින් ඇයට ඇගේ අක්කගෙන් කෝල්ලයක් ආවත් ඇය එය ගැනීම නොකළේ අක්කට පිළිතුරු දීමට නොහැකි නිසා. "පුතා මොකක්කරි ප්‍රශ්නයක්ද?" "නෑ අම්මා හවස පොඩ්ඩක් බිසි වුණා ඒකයි නේහා එක්ක එන්න බැරි වුණේ." "මොකක්ද අම්මා මගෙන් වෙන්න ඕනේ කෝ නේහා?" "නේහා ගෙදර ආවේ නැද්ද?" "මොකක්?" "ඔව් පුතා නේහා මට කියලා ගියා පුතා එන්න කිව්වයි කියලා හෙට එන්නම් කියන්." "ආ මල්ලි ඇයි පරක්කු?" "නෑ අක්කා පොඩ්ඩක් වැඩ තිබ්බා." "ආ නේහා කිරිදානේ හැඳි ගානවා ඇති ගිහින් බලන්න." "නේහා ගියා ලොකු." "මොකක්?" "එයානේ බාරගත්තේ." "චූටි බාරගත්ත දෙයක් නොකර ඉන්නේ නෑනේ." "ඇයි ගියේ?" "අනික මල්ලි මෙහෙ මං කලින් කෝල් කරත් එක්ක උඩට එන්න කියන්න ආන්සර් කරේ නැති නිසා මං හිතුවේ හැඳි ගානවා ඇති කියලා." "මං තමයි චූටිට කිව්වේ ලොකු කට්ටිය කරාවි එයාට කරන්න එපා කියලා." "ඇයි අම්මා එහෙම කිව්වේ?" "චූටි එහෙනම් දුකින් ගිහින් ඇත්තේ." "අනේ මල්ලි පොඩ්ඩක් බලන්නකෝ." "ඇයි අම්මා එහෙම කිව්වේ?" "නෑ ලොකු මේ ගාන්න නැතුව ඇත්තම කියන්න මට." "නෑ චූටිට තාම දරු වාසනාවක් නෑනේ. මේ දේවල් ළමයි එහෙම ඉන්න කට්ටිය ලොකු කරන්න ඕනේ ඒකයි." "අම්මේ නවත්ත ගන්න. ඔයා කොහොමද ඔයාගේම ළමයට ඔහොම කතාවක් කියන්නේ?" "දූ වෙන කවුරුත් නොකියන්න ඕන නිසයි මං කියන්නේ. දූගේ නැන්ද කැමති නෑ චූටි කරනවට. ඒකයි මං එහෙම කිව්වේ." "අනේ අම්මා ඔයාට ඇත්තමයි පිස්සු." "අනේ මල්ලි මුකුත් හිතන්න එපා. මෙයාගේ මේ කතාවලට. නංගි ගෙදරද කියලා බලලා කියන්නකෝ." මගේ ෆෝන් එකේ චාර්ජ් නෑ අක්කේ. මං ගෙදර යන්නම්. මං ගිහින් එන්නම් අක්කේ. මොකක් හරි වෙන්න ඕන නම් කියන්න." "අනික අම්මා අපි තාම එකට ජීවත් වෙන්න පටන් ගත්තේ නෑ. තාම නේහා කෙල්ලෙක්. ඒ නිසා එයාගෙන් ඒ දේවල් දැනම බලාපොරොත්තු වෙන එක වැරදි. අනික අපිට තව වයස තියෙනවා ළමයි හදාගන්න. ඒ නිසා අපි තාම එහෙම දෙයක් ගැන හිතුවේ නෑ." "නෑ අම්මා ඔයාගේ දූට ඔයා තමයි ශක්තියක් වෙන්න ඕනේ. මං ගිහින් එන්නම්." "පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි." අනුහස්ට නම් දුකයි මේ වෙච්ච දේ ගැන. දෙදෙනාම වෙන්ව ජීවිතය ගෙව්වත් ලෝකෙට පේන්න දෙන්නම අඹුසැමියෝ ලෙස කටයුතු කිරීම තුළින් මින් සිතන්නේද අද නැන්ද සිතූ දෙයමයි. අනුහස්ට තමා නිසයි නේහා මෙවැනි කතාවක් ඇසුවේ යැයි සිතුනි. ඒ නිසා ඔහු තීරණයක් ගත්තේය. අනුහස් තම නිවසට පැමිණීමත් සමග ඔහු ගත් තීරණය පිළිබඳව නේහා සමග කතා කිරීමට සිදුවේය. "නේහා මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ." "කියන්න අනුහස්." කෙල්ලගේ මුහුණ ඉදිමිලා කොච්චරනම් අඬල ඇතිද කිව්වොත් අඬපු පාට මුහුණෙන්ම පෙනුණා. "මට ඇත්තටම ඔයා එක්ක නැවත අලුතින් ජීවිතයක් පටන් ගැනීමක් ගැන හිතෙන්නෙම නෑ නේහා. මට සමාවෙන්න. මං ගොඩක් උත්සාහ කරා. ඒත් ඔයාගේ හැසිරීම් වලින් මට පරණ දේවල් ආයෙත් මගේ හිතේ පෑරෙන්න පටන් ගත්තා. ඒ නිසයි මට ඔයා එක්ක හොඳින් ඉන්න බැරි. අනික ඔයා ගාව මට හංගන්න දේවලුත් තියෙනවා. ඒ දේවල් මාව දවසින් දවස ඔයාගෙන් ඈත් කරා. ඔයාත් එක්ක එකට පවුල් ජීවිතයක් මට ගෙවන්න බෑ. ඒ නිසා ඔයාට වෙන හොඳ කෙනෙක් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවි. මේ මාත් එක්ක ඉඳන් ජීවිතේ විනාශ කරගන්න එකට වඩා ඒක ඔයාගේ අනාගතේට හොඳයි. ඒ නිසා." අනුහස් වචනෙන් කියලා ඉවර කරන්න කලින්ම නේහාට තේරුණා අනුහස් කියන්නේ නැති. ඒ නිසාම ඇය ඔහුගේ දෙතොල් ඇගේ දෙතොල් අතරට ගත්තේ ඔහු කියන්න ආ දේ කියන්න නොදීමෙන්ය. ටිකකින් දෙදෙනාම ඒ පහසට නතු විය. නොදැනීම ඔවුන් ඔවුන්ගේ ලෝකවල තනි විය. රළු සිප ගැනීම් අතරේ අනුහස්ගේ දෑත් නේහාගේ වත පුරා දඟකරකම් පෑවේය. අනුහස් නේහාව දෝතටම ගෙන යාන මතින් තැබී හදවතේ ඉතිරී ගොස් ඇති ආදරය මුහුණින්ද ප්‍රකාශ කරමිනි. ඔහු ඇගේ දෙතොල් නැවත අයිති කරගත්තේ නිමේෂයක් යාමට පෙරය. ඔහු සිප ගනිමින් නේහාගේ මුහුණ අල්ලන් සිටි දෑත ක්‍රමක්‍රමයෙන් නේහාගේ පිට පුරා සක්මන් කරේය.
නේහා අදන් සිටි ගවුමේ සිපරය ඇර ඇගේ ගවුමේ උරහිස පහතට හෙළුවේය. නේහාද ඒ ස්පර්ශයෙන් ගැසී යනවාත් එක්ක කෙල්ල කලබල වී ඇති බව පෙනුණු නිසාම අනුහස් ඇගේ ලවන්වලට ලං විය. මට ඔයාව ඕනේ. මහා පිස්සු වැට්ටුවනේ. දැන් ඉවසන් ඉන්න. කියා කියමින් නේහාගේ හිස මතද මද සිදුමක් තැබුවේ ආදරෙන්ය. උළකිය නිර්වස්ත්‍ර නිසාම කෙල්ලට දැනෙන ලැජ්ජාව නිසාම කෙල්ල අනුහස්ගේ ෂර්ට් එක තුළින් දෑත් යවා අනුහස්ව ඇයට ලං කරගත්තේ ඒ උණුසුමද විඳිමින්. අනුහස්ගේ දෙතොල් නිරාවරණයකින් තොර වූ ලපටි පපුව මත දඟකම් පාමින. ඔහුට අවැසි පහස අත්විඳේ සියුම් වේදනාවක්ද ඇයට ගෙන දෙමින්. එම රැය ගෙවී යාමත් සමග නීතියෙන් මෙන්ම ගතින්ද ඔවුනොවුන්ගේම විය. අනුහස් හති අරමින් නේහාගේ වත මතින් අනෙක් පස හාන්සි විය. එසේම නේහාද ඔහු දෙස නෙත් හෙළුවේය. ඔහුද ඇගේ දෙස හැරී බැලුවේය. ආදරේ මං එදත් අදත් හැමදාමත් එයා ඒ ඔයාටම විතරයි. දැනුත් කියන්නේ මම වචනෙකින්වත් ඔයාව රැවට්ටුවේ නෑ. එහෙම කරන්න හිතුවේවත් නෑ මහත්තයෝ. මහත් ආදරෙයි. කියා අනුහස් ඇගේ නළල සිපි මත තැබුවේ මහත් ආදරයකිනි. ඔවුන් නීතියෙන් එක්වී මෙතරම් කාලයක් ගිහී තිබුණත් ඔවුන් තුළ තිබූ දුරස් භාවය නිසාම ගතින් ඔවුන් දුරස්ව සිටියේය. නමුත් අද දෙදෙනාම නීතියෙන් මෙන්ම ගතින් සිතින්ද ඔවුන්ගේම විය. දෙදෙනාටම ඔවුන් කෙරෙහි මහත් වූ ආදරයක් තිබුණත් එය පෙන්වීමට හෝ ආදරයෙන් සිටීමට ඔවුන්ගේ හිත එකඟ නොවිය. නමුත් දෙදෙනාගේම සිත් තුළ ඔවුන් කෙරෙහි තිබූ ආදරය අද නව මුහුණුවරයකටද පියමැන්නේ ඒ නිසාය. ගුඩ් මෝනිං. අමාරුයිද? නේහා තිබූ ලැජ්ජාව නිසාම කිසිවක් නොකිය සිටියේය. ඔහුද ඇගේ ලෙස හැරී සිනා විය. ඔවුන් නැවත ඇගේ ලැම මත හිස තියාගත්තේ නිදහස් මනසිනි. නේහාද ඔහුගේ හිස කෙස් අතර අත්ඇඟිලි එහා මෙහා කරේය. මද වේලාවකින් පොරවනයෙන් සම්පූර්ණයෙන්ම තම වත පොරවාගෙන නේහා පිරිසිදු වීමට ගියේය. අනුහස් ඇඳින් නැගිටින විට ඔහුගේ නෙත් නතර වුණේ ලා කහ පැහැති ඇඳ ඇතිරිල්ල මත සඳහන් වී ඇති සටහනේය. මෙය දුටු ඔහුගේ ඇස්වල නොදැනීම කඳල පැමිණි කෙල්ල තමාවෙන් දුන් ආදරයටය. අනුහස් ඇයි දුකින් වගේ? නේහා පිරිසිදු වී පැමිණෙන විට අනුහස් පුටුවට බර වී සිටි අයුරු නේහාට සිතුනේ ඔහු දුකින් මෙන්ය. මෙහෙ එන්නකො මැනික. කියන්න ඇයි? මේ බලන්න කියා ඔහු ඇඳ ඇතිරිල්ල පෙන්නුවේය. නේහාට ඇස්වලට කඳුළු ඒමට වේලාව ගත නොව දෙදෙනාම තුරුළු වී සිටියේය. නේහා යමුද? මං ලෑස්ති අම්මා හරිනම් යමු. අම්මා හරි ඔයා හරිනම් පල්ලෙහාට එන්න. හරි මං ආවෝ යමුද? දෙදෙනාම සතුටින් අක්කගේ නිවසට ගියේය. ඔවුන් යන විට අම්මා අක්කා මෙන්ම නැන්දද බලා සිටියේ. වෙනදට වඩා ඔවුන් අද ආදරේයයි සියල්ලන්ටම පෙනුනි. ඇයිදු එකපාර ගියේ? අම්මා දැන් ඔය කතා එපා. නංගි ආව විතරයිනේ. ගෙට ගොඩ වෙන්නත් කලින් ප්‍රශ්න අහන එක හරිද? මං අහන්නේ මොකක්ද මේ? හරි දැන් හැමෝම ඇතුළට යමුකෝ කියා අනුහස් කී නිසාම හැමෝම කතාව නවතා ඇවිත් ඇති අමුත්තන් බලා ගැනීමට ගියේය. චූටි මට දෙයක් ගැන ඔබත් එක්ක කතා කරන්න තියෙනවා මැනික. මිදුලට යමුද? හා අක්කි. දෙදෙනාම මිදුල තිබෙන බෙන්ච් එකේ ඉඳගත්තේය. මට ඇත්තම කියන්න ඕනේ චූටි මං අහන දේවල් වලට. බොරු කියන්න ලෑස්ති වෙන්න එපා හරිද? හා අහන්න අක්කි. ඔයා අනුහස් එක්ක සතුටින්ද ඉන්නේ? එයා ඔයාව හොඳින් බලා ගන්නවද? ඔව් අක්කි එයා හරි ආදරෙන් මාව බලා ගන්නවා. ඇයි අක්කි එහෙම ආවේ? මම මෙහෙම අහන එක වැරදි. හරිනම් මේත් ඔයා මගේ නංගි. ඒ නිසා මං අහන්නේ. අහන්න අක්කි. දෙන්නම හොඳින් නම් ඉන්නේ. ඇයි තාම දෙන්න එක්කෙනෙක් වුණේ නැත්තේ? ඔයාලට මාකල් ප්‍රශ්නයක් එහෙම තියනවද? මොකක්? අපි එහෙම නෑ කියලා කවුද අක්කිට කිව්වේ? අනුහස් ඊයේ ඇවිත් හිටියා. එයා කිව්වේ. මොකක්? එයා ඊයේයි මෙහෙ ආවේ. ආවේ ඔයා මෙහෙ කියලා හිතන්. එයා දන්නේ නැහැ ඔයා ගියා කියලා. අම්මගෙන් මං ඇහුවා ඇයි ඔයා ගියේ කියලා. අම්මා කිව්වේ එතකොට නැන්ද එහෙම කතාවක් කිව්ව නිසා ඔයාට බාර දුන්න වැඩේ කරන්න එපා කිව්වා කියලා. ඉතින් මං අම්මට බැන්නට පස්සේ අනුහස් යන්න කලින් කියලා ගියේ. ඔයගොල්ලෝ තාම එහෙම ජීවිතයක් ගත ගන්න පටන් ගත්තේ නැහැ කියලා. ඒකයි මං ඇහුවේ. නංගි දෙන්නගෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙන අද කාලේ ඒ ඔක්කොටම විසඳුම් තියෙනවා. ඒත් ජීවිතේ ජීවත් වෙන්න පටන් ගන්නෙ නැති එක නෙමෙයි විසඳුම. තේරුණාද පැටියෝ? මට සම්බන්ධයි. කතාවට කැමති නම් ලයික් කර ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.
එහෙනම් අදට ගිහින් එන්නම්.